මම 2026 වර්ෂයේ ඒ සඳහා පෙනී සිටින තෙවනවරු සිසුවෙක්. මම දකුණු පළාතේ ළමයෙක්. ඇත්තටම අපිට මෙතන දැන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. මොකද අපේ ඒ ප්‍රතිඵල ආවේ එන්න තිබුණේ ජනවාරි පෙබරවාරි වගේ. නමුත් ආවේ ටිට්වත් එක්ක විභාග කල් යාමත් එක්ක මාර්තු 31 ආවේ. එතකොට ඒ කියන්නේ අපිට මාස දෙකක තුනක විතර ප්‍රතිඵල ප්‍රමාදයක් වුණා. අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය ලැබුණ නිසා තමයි නැවත වරක් ළමයි විභාග කරන්නේ. නමුත් අපි යම්කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණ නිසා විභාග ලිව්වට පස්සේ අපි වෙන කෝසස් වලට වගේ දේවල් වලට ඇප්ලයි කරා. එතකොට ඒව කිරීමත් එක්ක අපේ සම්පූර්ණ සිලබස් එක අමතක වීමක් සිද්ධ වුණා. එතකොට නමුත් දැන් අලුතෙන් මේ විභාග කාලසටහන නිකුත් කරලා තියෙනවා අගෝස්තු 10 වෙනිදාට. ඒ අගෝස්තු 10 වෙනිදා තියෙන ෂෙඩියුල් එක කරලා තියෙන්නේ ගිය අවුරුද්දේ තමයි ඒක නියෝජනය කරේ. නමුත් එතකොට කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ස්වභාවික විශ්ලේෂණයක් සිදු වෙන්නේ නැහැ. හැමදේම හරිම ස්මූත් විදිහට ගියා. ඒ අන්තිමට අපි කවුරුත් නොහිතපු විදිහකට විභාගය අතරමින් කරුණා දිට්ඨව ගැන සුළු ප්‍රමාණයක් කියලා සෑහෙන ළමයි ගණනකගේ මේ පොත්පත් නැති වෙනවා, ගෙවල් දොරවල් නැති වෙනවා, ආදරණීය නැති වුණා. එතකොට මේ හැමදේම මේකට බලපෑවා. මේ විභාගයේ කල් ගිය අතරමින් කවුරුත් හිතපු නැති විදිහ. එතකොට